ඔන්න අදත් අපි වැඩේ පටන් ගමු. ඉන්නවනේ අක්ෂා. ඔව් සර්. එනවද? අපි ගිය සැරේ නවත්තුව තැනකින් ඊට පස්සේ වැඩේ පටන් ගමු. ඔතනින්ද අපි ආවර්තාවක ඉවර කරා දක්ෂා. දැන් සර් මේ ටියුට් එකේ යන්නේ මූලද්‍රව්‍ය කාණ්ඩවලට බෙදීම. මූල ද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම. හරි. යක් වැඩේට. ගන්න ටියුට් එක. ඒකේ අපි කාණ්ඩ වලට බෙදන විදිහ ඒක ටික කියලා දුන්නා නේද? කාණ්ඩ අංකය හොයන විදිහ ඒ ටික ඔක්කොම. ඔව් සර්. හරි. යම් පිටුවංග 29 ටියුට් එකේ පිටුවංග 29 පේනව නේද? ඔෆ් කරමු. ඔෆ් කරමු. ලයිට් හරිනේද? හරි. එහෙනම් ඔන්න අපි අද දවසේ පටන් ගමු. ලියන්න මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීමේ තැනින් තරුවක් දාලා ලියන්න මූලද්‍රව්‍යයක 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 අවසාන කවචයේ ඇති මූලද්‍රව්‍යයක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මූලද්‍රව්‍යයක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒ කාණ්ඩ අංකය ලෙස හැඳින්වේ. ඒ කාණ්ඩ අංකය ලෙස හැඳින්වේ. නේද? හරිද? හරි. යන් ඊට පස්සේ කතාව ඔන්න ආට දීලා තියෙනවා. එහෙනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි නම් කාණ්ඩ අංකය කීයද පුතේ? 1යි. ඔන්න ඔය විදිහට කාණ්ඩ අංක ටික දීලා තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි නම් කාණ්ඩ අංකය 2යි, 3යි නම් 3යි, 4යි නම් 4යි, 5යි නම් 5යි, 6යි නම් 6යි ඔය විදිහට දීලා තියෙනවා නේද? හා. දැන් ඔන්න ඊළඟ කතාව දින යම්කිසි මූලද්‍රව්‍යයක් ආවර්තාව වගේ ආවර ස්ථානයකට. ඒ ශක්ති මට්ටම් ඇඳන් ආවද ගිය සතියේ දීපු ශක්ති මට්ටම් ටික. මේ හෝම්වර්ක් එක චෙක් කරන්න හදන දෙරුවන් වීඩියෝ ඔන් කරන්න. මොකද අපි මේ තෙවාන්ද නිව් එකකින් ඉන්නේ. තෙවාන්ද ඔය අක්ෂාන දාන බාන්න. ඔය අක්ෂාන් පොත පෙන්නන්න. හරි ඊටු ටික පෙන්නන්න පෙන්නන්න. හරි ඊටු ටික ඔය දෙනුවන් දාන්න. ඔය ශක්ති මට්ටම් පේන්නේ නැහැ මට. පොඩ්ඩක් පස්සට කරන්න. ඔය ආවර්ත කාණ්ඩ විතරයිනේ. ආවර්ත කාණ්ඩ විතරයිනේ. ඔය ශක්ති මට්ටම් ටික. ශක්ති මට්ටම් ටික කෝ?
වැඩේ තේරුන්නේ නැද්ද ගිය සතියේ රවුන්ඩ් ඇඳපු කතාව? නෑ. ඈ? ඔව් සර් තේරුණා. කෝ දෙනුවන්? ඕස කෝ බං ඒ ටික? ඒ ටික තේරුන්නේ නෑ. තේරුන්නේ නැහැ. ඔක්කක් කන්නේ මං ඈ. දාන බාන නෙත්මි ගන්න බාන ශක්ති මට්ටම් ටික. අදවත් හෝම්වර්ක් කරාද? ගෙදරින් එලවන්න කියනවා නැත්තම්. හයිඩ්‍රජන්. කැල්සියම්. හයිඩ්‍රජන් යටම ඇඳලා තියෙන්නේ. කැල්සියම් එක්කෝ. හරි. හොඳයි වෙරි ගුඩ්. අක්ෂානුයි තිවානුයි ටර්ට් එකත් උස්සලා පෙන්නනවා. හරි. දැන් ගිය සතිය වල ටික ඉවරයිද? ගිය සතිය වල ටික දැන්. අක්ෂාන් ගිය සතිය වල ටික. දැන් හෙටත් නිවාඩු ඈ. ඔයට සිල් ගන්න තමයි යවන්න වෙන්නේ. අක්ෂානු ගිය සතිය වල ටික. දැන් ඔය වැඩේ නම් හරියන්නේ නැහැ පුතෝ ඈ. හරි යන්. පිටුවංග 29 කවුද මේ දෙනුවන් මේ රවුම් අඳින කතාව අපි ගිය සතියේ කරා සමස්ත පාඩමේ දවසෙම කරේ ඕක. හරිද? ඔය ශක්ති මට්ටම් වල මාක් කරන එක. ඉතින් ඕක ඔයාට විතරක් අමාරු වෙන විදියක් නැහැ. හරිද? පන්ති ඔක්කොම කරන්නේ මෙලෝදියක් කරන්නේ. එක්ක ආයි වීඩියෝ එක ඕන තරම් වෙලා බලන්න පුළුවන්. වීඩියෝ එක බල හරි ආයි කරන්න පුළුවන්. ඒ කිසිම දෙයක් නැහැ. හරි යන් කතාව. හරි. මම මැග්නීසියම් එක අඳින්නම් ඔයාලට අවස්ථාව දෙන්නම්. ඕන මැග්නීසියම් ගෙයි පොටෑසියම් ගෙයි රවුන්ඩ් ටික ඇඳලා දීලා තිනවා නෝට්බුක් එකේ. ඔයා ඉලෙක්ට්‍රෝන අඳින්න ඉක්මන් කරන්න. ඉලෙක්ට්‍රෝන අඳින්න. විනාඩි 5ක් දෙන්නම්. ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම අඳින්න. ශක්ති මට්ටම් ටික සෙට් නේ. ශක්ති මට්ටම් ටික ඇඳෙන්නේ කොහමද? අචේන ඈ එහෙම ගේසෙත් වෙනවනේ. අටච්චනවා. මන්ට අද එත්මි වරද? අනිත් ගමන් සර්. අද වෙන්න තියෙනවා. හරි. ඉවර නම් අත උස්සන්න.
හරිද නෙත්ම ඉවරයිද? ඔව් සර්. දෙනුවන් හරි ඔන්න යම් වැඩේ. පළවෙනි එක ඉන්න එන. මැග්නීසියම් එකේ කතාව දීලා තියෙනවා. මැග්නීසියම් එකේ දීලා තියෙනවානේ. එයාගේ E වින්‍යාසය කවුද අපේ නිව් එකේ ඉන්න ඔෂිනේද? කවුද පුතේ මයික් ඔන් කරලා කතා කරන්න බා? වීඩියෝ ඔන් කරගන්න පුතේ. හරි නේද? අක්ෂාන් මොකද තත්ත්වේ? ඉවරයි නම් raise your hand. හරි ඔන්න කතාව අපි පටන් ගන්න හදන්නේ මේ වින්‍යාසයේ ලියලා තියෙනවා ඒගොල්ලෝ ලියලම දීලා තියෙනවා එහෙනම් ඉලෙක්ට්‍රෝන ටික අපි ශක්ති මට්ටම් වලට දාන්න යනවා. මේ ශක්ති මට්ටම් කීයද? 3යි. එයාගේ ඉලි වින්‍යාස ලියන්නේ කොහොමද? 2 8 2. මෙන්න මෙහෙමයි අපි එයාලගේ ඉලෙක්ට්‍රෝන මාක් කරන්නේ. හරිද? පළවෙනි එකේ 2යි. ඊට පස්සේ එකේ 1යි. ඊට පස්සේ එකේ 8යි. 8 කිව්වට එකපාර 2 2 යන්නේ නැහැ. එකේ කියන්නේ දෙක අට දෙක. හරිය තුස්සන් බං. හොඳයි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ලස්සනට. රවුම් බෝල රවුම් කරන්න බෑ මැද හිස්ව තියෙන මේවා වැරදි. මේවා වැරදි. ඩොට් එකක් විතරයි එන්නේ. ඩොට් එක විතරයි. ඊට පස්සේ තියෙන්නේ කවුද? පොටෑසියම් එකත් ඇඳලා ඉවරද? එත්නි පොටෑසියම් එක ඉවරද? ඔව් සර්. කැත වුණා වැඩ. හරිනේ? අන්න 2 8 8 අම්මෝ ඔච්චර ලොකුවට ඇඳද? බුදු අම්මේ. ඔච්චර අඳින්න එපා ඈ. හරි. අපි යමු වැඩේට එහෙනම් යන්න සමස්ථානික කියන තැනින්. සමස්ථානික ඊළඟ නම තමයි සමස්ථානික. හරි.
මෙන්න සමස්ථානික ගත්තාම අපි හයිඩ්‍රජන් වල සමස්ථානික ටික මුලින් ලියනවා ඔයාලට බලන්න. අපිට බානවා හයිඩ්‍රජන් වල සමස්ථානික කතාව. හයිඩ්‍රජන් වල 1 මේ තුනේ ලස්සන කතා තුනක් තියෙනවා. දැන් මේ තුනම බැලුවට පස්සේ ඔයාලට ලොකු වෙනස්කමක් තියෙනවා බලන්න. වෙනස්කමක් හා සමානකමක්. දැන් බලන්න ඉතින් මොකක් හරි සමානකමක් හරි වෙනස්කමක් තියෙනවා නම් මේකේ. ඔයාලට පේන මේ මූලද්‍රව්‍ය තුනේ මොකක්ද දකින්න පුළුවන් කතාව. සමානකම කියන බලන්න. ක්ෂණ කියන බලන්න මේකේ තියෙන සමානකම. කියන බලන්න. මේකේ සමානකමක් කියන්නේ. දැන් යට තියෙන එක්කෙනාට කියන නම මොකද්ද? මේ යට තියෙන එක්කෙනාට කියන නම මොකද්ද? පරමාණු ක්‍රමාංකය. හැම වෙලාවෙම මෙන්න මේ වගේ පරමාණු ක්‍රමාංකය මොකද කරන්නේ? මේ හැම එකේම පරමාණු ක්‍රමාංකය සමානයි. අන්න සමස්ථානික කියන්නේ මේ වගේ වෙනවා. පරමාණු ක්‍රමාංකය සමාන. එහෙත් ස්කන්ධ ක්‍රමාංකය කෙනෙකුට වෙනස්. මේ හැම එකේම මොනවද? ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. මේකේ ස්කන්ධ ක්‍රමාංකය 1. මේකේ 2. මේකේ 3. අන්න හැම එකේම ගත්තාම පරමාණු ක්‍රමාංකය එකම ගියා. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් ඒවට අපි කියනවා මොනවා කියලාද? සමස්ථානික කියලා. හලියමු. කතාව චුට්ටකින් තේරුම් ගන්න පුළුවන් එහා පැත්තේ තියෙන විස්තරේ. ලියන්න. පරමාණු ක්‍රමාංකය සමස්ථානික කියන දේ පරමාණු ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය එකම අගයක් ගන්නා නේද අතර ලියන්න. හරිද? එකම පරමාණු ක්‍රමාංකය සහිත එහෙත් වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත එකම පරමාණු ක්‍රමාංකය සහිත එහෙත් වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත නෙත්මි රස්නේ වගේද? නෑ සර් ගේ ඇතුළට සිග්නල් නෑ. එකම පරමාණු ක්‍රමාංකය සහිත එහෙත් වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු සමස්ථානික ලෙස හැඳින්වේ. සමස්ථානික ලෙස හැඳින්වේ. හරි. ප්‍රෝටියම් එකෙන් දාන්න H1 කියලා ප්‍රෝටියම් කියන්නේ මෙයාට. ඩියුටීරියම් එක ඉස්සරහෙන් රතු පාටින්ම ලියන්න. ට්‍රිටියම් එක ඉස්සරහෙන් මෙයා. තුන් දෙනා ලස්සන ලියන්න. ටික පිළි පේන්නේ නැත්තම් මං චුට්ටක් ප්‍රෝටියම් එක ඉස්සරහෙන් මෙහෙම ඩියුටීරියම් එක ඉස්සරහෙන් මෙහෙම ට්‍රිටියම් එක ඉස්සරහෙන් මෙහෙම ඔකේ හොත් වයිරල් යන්නේ හරිද? ඔය දෙනුවන් දුවන්නේ බත් කනවා
තියෙනවා හරි යන් යන්න එහා පැත්තේ වගුව ටියුට් එකේ පෙළන් පිටු අංක 28 සෝරි 29ට පස්සේ 29ට පස්සේ තියෙන්නේ ඊය පෙළන් සමස්ථානික වකුගඩේ තියෙන්නේ මේ සමස්ථානිකකේ දැන් මේ විස්තර ටික දන්නවනේ මෙයාගේ නම ප්‍රෝටියම් ඩියුටීරියම් ට්‍රිටියම් වගුව පුරවන් යන්න තියෙන්නේ වාට හරිද මේ තුන ලිව්වා මේකට කියන්නේ සම්මත නිරූපණය ඔය අන්තිමට කොටුවේ අන්තිමෙන් තියෙන මේ කියන්නේ සම්මත නිරූපණය කරන විදිය මේකට තියෙන කොටුවේ අන්තිම ඊට පස්සේ ඔයාට අර පරමාණුක ව්‍යුහය අඳින්න කියලාද කියනවා ඔයා බලන්න මේ හැම එකේම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ලොකු කොටුව ඇතුලේ අඳින්න ඕන ඔයා මෙන්න මේ කතාව මෙහෙම කොටු තුනක් තියෙනවා ලොකු ඒකේ තියෙනවනේ මේ පරමාණු කතාව ඒක තමයි මේ අඳින්නේ බන්ධනයේ තියෙන විදිය ශක්ති මට්ටම මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයද 1යි මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයද පරමාණු ක්‍රමාංකෙම ඉලෙක්ට්‍රෝන කියන්නේ මෙයාගෙත් 1යි ඔන්න එයාගේ බන්ධනය අපි අඳිනවා හොඳට බලාගන්න කොහොමද පැන්සලෙන් අඳින්නේ මැද නැස්ටියෙන්ද 1යි තියෙන්නේ මෙයාගේ මැද නැස්ටියෙන්ද 1යි තියෙන්නේ මෙයාගේ මැද නැස්ටියෙන්ද 1යි තියෙන්නේ චුට්ටක් ඇතයි වගේ නම් අපි යාවමක් කළා එහෙමද 1යි තියෙන්නේ කොහොමද අඳින්න ලස්සනට පැන්සලෙන් හරිද ඉවරයිද ස්කන්ධ ක්‍රමාංක ඔක්කොම ටික ලිව්වද පුතේ එත්නි බලාගන්න ස්කන්ධ ක්‍රමාංක එහෙම ලිව්වද වගුව ෆිල් කරාද ඔය පෙන්නනවා ඔව් සුට්ට සර්. වගුව ෂූට් එකේ වගුව පෙන්නලා ඉවරයිද හරි හොඳයි very good දැන් ඔන්න ඊට පස්සේ කතාව තියෙනවා මොකද්ද අපිට දීලා තියෙනවා දැන් සිලබස් එකේ එන සමස්ථානිකයක් කියන්නේ මොකද්ද එකම පරමාණු ක්‍රමාංකය සහිත වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන පරමාණු හරිනේ ආයෙනම් ඔන්න ක්ලෝරින් වල සමස්ථානික දෙකත් අපෙන් අහලා තිනවා ඒ දෙන්නවත් දාන්න අපි දන්නවා ක්ලෝරින් කියන්නේ 17 ක්ලෝරින් වල 17 තියෙන 35යි 17 මේ දෙන්නව ක්‍රමවත් දාලා මේ කතාව ලියන්න 35යි 17යි 35යි සෝරි 17යි 37 ටයිප් කරලා නැහැ ඉවරයි හරිද හරි ඔන්න වැඩේට යන්නේ ලොකු වැඩකට අත ගහන්න මේ මුළු ආවර්තිතා වගුවෙම තියෙනවා රටා දෙකක් මේ රටා ගත්තාම මේක විභාගයට එනවාද ඇහුවොත් O level විභාගයට ඔව් වෙනවා මේ රටාවට අපි කියනවා පළවෙනි ජොබ් එක වැඩ පෑම් පැන්සල් ඔක්කොම පැත්තකින් තියලා බලා ගන්න අපි නෝට්බුක් එකට ගිහිල්ලා තමයි ටියුට් එකට එන්නේ ඒක නිසා දැන් හැමෝම නෝට්බුක් එක ළඟට මේ තියෙන රටා දෙකෙන් එකක් තමයි විද්‍යුත් ඍණතාවය අනිත් එක තමයි පළමුවන අයනීකරණ ශක්තිය හරිද අපි මේකේ මුලින්ම විද්‍යුත් ඍණතාවය කරලා ඍණතාව නෙමෙයි පළමු අයනීකරණ ශක්තිය කරලා ඉමු හරිද පළමු අයනීකරණ ශක්තිය පළමු අයනීකරණ ශක්තිය කියන්නේ ආවර්තිතාවකගේ මූල ද්‍රව්‍ය ටික කෙටියෙන් පාඩම් ටක් ගාලා කියන්න පුළුවන් තප්පරෙන් නේද ආවර්තිතාවකගේ මූල ද්‍රව්‍ය ඉතින් අපිට තරම් කාටවත් බෑනේ අක්ෂාන් කියන් බාන ස්පීඩ්
hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, argon, potassium, නියෝන් uh, සෝඩියම් නියෝන් sodium, 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 chlorine, සෝඩියම් පුතේ කී පාරක් පාඩම් කරාද දෙනුවන් කියන්න හිමීට හරි දෙනුවන් එත්මී hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරි ඊට පස්සේ දෙනුවන් පටන් ගන්න හරිද අක්ෂාන් පටන් ගමු ආයි hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරි හොඳයි ඔසිනී පටන් ගමු නෑ හරි යන් අපි වැඩේට ඔන්න ආවර්තාවකුවත් මේ වැඩේට ඕන සුපිරි වැඩක් අපි රටාටිකේ පළවෙනි එක වෙන දිහාවක් බලන්න මේ පාපුතේ බලන් ඉන්න හොඳට මේ දිහා හරිද හරිනේ මෙන්න අපි පළමුවන අයනී කරන ශක්තිය කියලා තමයි කියන්නේ මේකට මේ මගේ ග්‍රාෆ් එක තමයි අපි කතාව අඳින්නේ හරිද මේ ග්‍රාෆ් එකේ අපි මේ පැත්තට දාගන්නවා I1 නැත්නම් අපේ භාෂාවෙන් කිව්වොත් පළමු අයනීකරණ ශක්තිය මේ පැත්තට කියනවා අපි මූලද්‍රව්‍ය කියලා. මූලද්‍රව්‍ය. ආවර්තකයේ මූලද්‍රව්‍ය කීයක් තියෙනවද? මූලද්‍රව්‍ය කීයක් තියෙනවද? 20ක් තියෙනවා. ඔන්න මූලද්‍රව්‍ය 20 රටාව මුලින්ම අපි අඳින්න හදන්න. හරිද? හොඳට බලන් ඉන්න රටාව. මේ රටාවට මම සිලබස් එකේ කොහෙවත් ඇත්තෙත් නෑ. සමහරලාට ඉස්කෝලේ ටීචර් උගන්වලත් නැතුව ඇති. හරිද? මේක ඔයා ජීවිතේ පළවෙනි වතාවට අහන වැඩේ හරි මම ඉගෙන ගත්ත විදිහට තමයි මම තනියෙන් සෙල්ෆ් ස්ටඩි කරනකොට සෙට් වෙච්ච වැඩක් තමයි ඔයාලට කියලා දෙන්නේ. සුපිරි වැඩක් සුපිරියටම කොට දාමු. මොන බාන කතාව. මම අඳිනවා ඔයාලට පේනවා පඩි පෙළ. පඩි පෙළ ලස්සනයි කැතයිද? අවුලක් නෑනේ. ඒ ඔන්න එක තැන උඩට යන පඩි පෙළක් ඇඳ. මම මේ වගේ පඩි පෙළ වල අඳිනවා පුතේ. කීයක්ද? දෙකක්. හරිද? ඔය තියෙන පඩි පෙළවල් දෙක. හරිද? ඔය පඩි පෙළවල් දෙක ඇඳ පළවෙනි ජොබ් එක. ඔන්න ආවර්ත වගේ සුපිරිම වැඩේට රෙඩිද? රෙඩිද? බලාගෙනම ඉන්න. ඔන්න ආවර්තිතා වගේ අපි දෙවෙනි ආවර්තයේ පටන් ගන්න තැනින් පටන් ගන්න තැන තමයි කවුද? ලිතිය. ලිතියම්, බෙරිලියම් මාත් එකම කියමු මයික් ඔන් කරා. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, Oxygen, fluorine, නියෝන්. ඔන්න ඊළඟ වටේ. ඊට පස්සේ සෝඩියම්, Sodium, මැග්නීසියම්, magnesium, ඇලුමිනියම්, aluminium, සිලිකන්, silicon, phosphorus, phosphorus, sulfur, sulfur, chlorine, chlorine, argon. argon. එන්න කතා තේරුණාද? ඔය දෙක ඇඳලා ඉවරයි නතරම්. එහෙනම් මොකක් හරි සිද්ධියක් තේරුණාද? 2 3 3 කියලා එකක්. බලන්න තේරිච්ච නම් තේරුණා නම් 2 3 3 කියලා රටාව. ඔන්න අපේ අයියර් නම් තේරෙනවා සිද්ධිය. මීයා මම හිතන්නේ කෙමිස්ට්‍රි කරලා තියෙනවා නේද? 2 3 3 රටාවක් තේරුණාලු. තේරුණා නම් අත උස්සන්න. ඇයි දැක්කේ නැද්ද මේ? පළවෙනි එකේ 2යි. දෙවෙනි එකේ ලිතියම් බෙරිලියම්. දෙවෙනි ඉරේ මැදටත් එකක් ඇවිල්ලා බෝරෝන් කාබන් නයිට්‍රජන්. තුන්වෙනි එකේ මේ තියෙන ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන්. මේ පඩි පෙළවල් දෙකේම 2 3 3 මේ
දෙකයි තුනයි තුනයි තේරුණාද මේකෙත් දෙක තුන තුන තේරුණාද හරි ඔන්න ඒ වැඩේ තේරුණා තේරුණාද නැද්ද අක්ෂාන් වැඩේ සෙට්ද තේරුන්නේ නැහැ සර් ඒක. හරි දැන් මෙහෙම මං කරේ මොකද්ද චිත්‍රපන්ති වැඩ මං කරේ පඩි පෙළවල් දෙකක් ඇන්ද තේරුණාද ඇඳලා මොකද කරේ මේ ඇඳපු පඩි පෙළවල් සෙට් එකේ ආවර්තිතාවගේ දෙවෙනි ආවර්තයේ තුන්වෙනි ආවර්තයේ පටන් ගන්න තැන ඉඳන් ලිව්වා කොහමද ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් අනිත් ඒවා ලියනවා චුට්ටක් ඉන්නේ ඒ ලිව්වේ කොහොමද පළවෙනි එකේ 2යි 3යි 3යි වැඩේ තේරුණාද දැන් පළවෙනි එකෙන් මැදට එකක් එන්නේ නැහැ මේ දෙකේම මැදට එකක් ඇවිල්ලා මේ මේකේ 2යි මේකේ 3යි 2 3 3 2 3 3 නෙත්මි තේරුණාද තේරුණාද දෙනුවන් තේරුණාද ඔව් සර්. හරි ඔන්න ඊට පස්සේ යා කරන වැඩේ පටන් ගන්නවා බලන්න යා කරන්න ඔයා මේක පිටුවකම අඳින්න ඕන ඔන්න පළවෙනි ජොබ් එක යා කරා හරිද මෙතනට යා කරා ඔන්න දෙවෙනි වැඩේ කරන්නේ කොහොමද සෝඩියම්ට වඩා පල්ලෙහායින් පොටෑසියම් මාර්ක් කරා ඊට පස්සේ කැල්සියම් එක එහෙම මාර්ක් කරා මේ දෙක යා කරා ඔන්න පළවෙනි වැඩේ තේරුණාද යා කරන සෝඩියම්ට වඩා පල්ලෙහායින් පොටෑසියම් දැම්මා කැල්සියම් දැම්ම මාර්ක් කරා තේරුණානේ ඔන්න ඊට පස්සේ එක මේ නයි මෙතන එකක් ලිය වෙලා තියෙනවා හරිද නයිට්‍රජන්ට පොඩ්ඩක් පල්ලෙහායින් හයිඩ්‍රජන් එක දැම්මා පස්සේ නියෝන්ට උඩින් දැම්මා හීලියම් එක හරිද දාලා ඒ දෙන්නම යා කරා එන්න ඒ දෙන්නම යා කරා ඊට පස්සේ අන්තිමට මේ දෙන්නම යා කරා ඔය චිත්‍රය ඇඳ ගන්න පුළුවන්ද අඩුරුලෙන් තමයි අඳින්න ඕනේ මෙහෙම ලස්සනට එක ළඟ පඩි පෙලා එක කෙලින් උඩට ඔය චිත්‍ර වැඩේ තේරුණාද නැද්ද අක්ෂාන් නෙත්මි පුළුවන් සර්. චිත්‍රයක් තියෙන පිටුවක් ගන්න යන මාතෘකාව පළමු අයනීකරණ ශක්තිය පැන්සලෙන් අඳින්නේ පෑනෙන් මාක් කරන්න ඕකේ
එත්නී වරයිද තාම නෑස. හරි 2 minutes last 2 minutes ඉවරයි නේද වැඩේ පටන් ගමු එහෙනම් සුබ මොහොතට ඔන්න ලොකු වැඩකට අත ගන්න මේ තියෙන්නේ ඕලෙවල් ගානම් පුතේ හොඳයි very good මේ රටාවටම ඇන්දට චුට්ටක් මට පෙන්න දාන්න මේක මේ විදිහට මැදගත් අන්න හරි හරි ඊට පස්සේ කවුද අක්ෂාන්ගිකකෝ අක්ෂාන් පස්සට ගන්න චුට්ට එනුවන් හරි නේද හරි යන් අපි සිද්ධියට එහෙනම් මෙන්න ඕලෙවල් ගාන එන විදිය පුතේ බලා ගන්න හොඳට ඕලෙවල් ගාන එන විදිය ඕලෙවල් ගාන දෙනවා ලස්සන පාට පෑන් සෙට් එකක් ගන්න ඕනේ මේ වැඩේට ඔන්න බලන්න සර් කරන විදිය බලන් ඉන්න වෙන වැඩ කරන්න එපා හරිද ඔන්න දෙන පළවෙනි ගාන මම පැත්තකින් ඔයා ලියා ගන්න ලියන්න පළවෙනි එක පහ සඳහන් එක් මුල් ද්‍රව්‍යයේ පහ සඳහන් එක් මුල් ද්‍රව්‍යයේ පළමු වන අයනීකරණ ශක්තිය පහ සඳහන් එක් මුල් ද්‍රව්‍යයේ
පළමු අයනීකරණ ශක්තිය වැඩි වන පිළිවෙලට සකස් කරන්න. ආස්නහන් එක්ක මුල් ද්‍රව්‍යයේ පළමු අයනීකරණ ශක්තිය වැඩි වන පිළිවෙලට සකස් කරන්න. හරිද? එක පළවෙනි ගාන. හරි. ඔන්න මුල් ද්‍රව්‍ය සෙට් එක. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. ඉතින් සෙට් එක. හරි. කරන්න එපා බලාගෙන විතරක් ඉන්න. කරන්න එපා කිසිම එකක් බලාගෙන ඉන්න. ලියන්නත් එපා බලාගෙන ඉන්න. මම ඔන්න ප්‍රශ්නෙට දීපු මූල ද්‍රව්‍ය සෙට් එක රවුන්ඩ් කරනවා බලන්න. හීලියම්, කාබන්. ඔන්න මම පාට කරගත්තා අපිට දීපු සෙට් එක. නම් හොඳම තැන ඉන්නේ අපි. දීපු ප්‍රශ්නෙට දීපු සෙට් එක පාට කරගත්තා එක පාට පෑනකින්. ඔය තමයි විභාගයට කරන්නේ. තෝලේ වලදී කරන්නේත් ඔහොම. ඊට පස්සේ වැඩි වෙන පිළිවෙල කියන්නේ මේ තියෙන්නේ අඩු පැත්තනේ. වැඩි වෙන්නේ උඩට. අඩු එකේ ඉඳන් වැඩි එකට. එහෙනම් බීම ඉඳන් උඩට. එහෙනම් කවුද අඩුම එක්කෙනා? පොටෑසියම්. ඔන්න අඩුම එක්කෙනා කවුද? පොටෑසියම්. පිළිවෙල ලියනවා වැඩි කියන්නේ. ඊට පස්සේ සෝඩියම්. ඊට පස්සේ මෙයානේ වැඩි. මෙහෙම උඩට යන්නේ මේ. මෙහෙම උඩට යන්නේ. තේරුණා නේද? හරිද? හරිද? වැඩේ තේරුණා නේද? මෙහෙම උඩට යන්නේ. මෙහෙම උඩට අඩුම මෙහෙම 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 මෙහෙම. හරිද? බලමු එහෙනම් පොටෑසියම්, සෝඩියම්. ඔන්න බලන්න පොටෑසියම්, සෝඩියම් ඊට පස්සේ ලිතියම්. ඊට පස්සේ බෝරෝන් යට ඉන්නේ බෙරිලියම් නෙමෙයි. ඊට පස්සේ බෙරිලියම්. ඊට පස්සේ කාබන්. ඊට පස්සේ ඔක්සිජන්, නයිට්‍රජන් නෙමෙයි. ඊට පස්සේ නයිට්‍රජන්. ඊට පස්සේ ෆ්ලුවරින්. ඊට පස්සේ අවසානයේ හීලියම්. වැඩේ තේරුණාද නැද්ද? වැඩේ තේරුණාද නැද්ද? වැඩේ තේරුණාද නැද්ද? එත්මිට තේරුණාද? අක්ෂා තේරුණා සර්. හරි එහෙනම් කරන්න අක්කර දෙනුවන් තේරුණා නේද? ඔව් සර්.
දෙවෙනි ගාන මම සයිඩ් එකෙන් දෙනවා. හරි තනියෙන් කරා. තනියෙන් කළා මට කියන්න. මැග්නීසියම් ඔය ටිකෙන් කරා. හීලියම් මේකට තව එකක් දෙනවා නියෝන් කියලා. මේ කොටුව ඇතුලේ තියෙන ටික පේනව නේද හොඳට? මම කරා. ඔය කියන්න. හරිසේ හැදුවා. ඒ කියන්න බා. ඇලුමිනියම්, මැග්නීසියම්, සිලිකන්, සල්ෆර්, ෆොස්ෆරස්, නියෝන්, හීලියම්. හරි very good. හරිනේ ඔන්න මම ඒ සෙට් එක පාට කරනවා කහ පාටින් හොඳට බලන් ඉන්න. කහ පාටින් අඩුම එක්කෙනා එන්නේ එතන මැග්නීසියම් ඇලුමිනියම් ගත්තාම ඇලුමිනියම් ඊට පස්සේ මැග්නීසියම් ඊට පස්සේ සිලිකන් ඊට පස්සේ ෆොස්ෆරස් සල්ෆර් වලින් සල්ෆර් ෆොස්ෆරස් නියෝන් හීලියම් හරි ඇලුමිනියම් මැග්නීසියම් සිලිකන් සල්ෆර් ෆොස්ෆරස් නියෝන් හීලියම් පේනව නේද පේන්නේ නැද්ද කහ පාට හයිලයිට් වෙලා වගේ පේනව නේද හරි ඔච්චරයි වැඩේ අපි යම් ටියුට් එකේ පළමු අයනීකරණ ශක්තිය කතාවට ඔක ලියාගන්න අඩුපාඩු තියෙනවා නම් පොඩ්ඩක් බලලා ලියන්න මම කියවන්නම් ඒ අතරේ යන්න පළමුවන අයනීකරණ ශක්තිය නමට ඉස්සරහින් දාන්න රතු පාටින් I1 ලියන්න මූල ද්‍රව්‍ය ඒක ධන අයන පරමාණුවකින් බලමු මොන අයනීකරණ ශක්තිය නේද යනවා. ඔව් පළමුවන අයනීකරණ ශක්තිය තැනින් තමයි රතු පාටින් දැම්ම I1 කියලා ලියන්න ඒක ධන අයන පරමාණුවකින් මූලද්‍රව්‍ය ඒක ධන අයන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක්
පැදීමේදී අවශ්‍ය අවම ශක්තියයි. පැදීමේදී අවශ්‍ය අවම ශක්තියයි. හරිද? යන් ඊට පස්සේ අන්න යන් මේ මූලද්‍රව්‍ය පරමාණු ගත්තට පස්සේ මට කියන්න මේ තියෙන සමස්ත ආවර්තිතා වගුවෙන් වැඩිම එක්කෙනා කවුද? මූලද්‍රව්‍ය පරමාණු වලින් වැඩිම එක්කෙනා කවුද පරිමාණීකරණ ශක්තිය? හීලියම්. හීලියම්. අන්න හරි. හීලියම්නේ. He කියන්නේ හීලියම්. ලියන්න. ඊට පස්සේ එහා පිටුවේ පුතේ උඩින් ලියන්න. මේ chart එක ඇඳලා තිනවා. මේ chart එක අදින්න පුළුවන් වෙනවනේ සාමාන්‍ය විනාඩි 2ක 3කින් ඈ. හරිද? දැන් කතාව. ලියන්න. අරවත් දාලා ලියන්න. ආවර්තිතා වගුවේ වැඩිම පළමු අයනීකරණ ශක්තිය. ලියන්න ඕනේ. ඔව් ටියුට් එකේ තමයි දැන්ට ලිව්වේ. ඔක්කොම. ටියුට් එකේ එහා පැත්ත පිටුවේ උඩින් ඉහ පිටුවේ 31 නේද 31 පිටුවේ උඩින් යන්න අරවත් දාලා ආවර්තිතා වගුවේ පළමුවන අයනීකරණ ශක්තිය වැඩිම වන්නේ හීලියම් වලය He වලය හරි ඊට පස්සේ තරුවක් දාලා ලියන්න රතු පාට පෑනෙන්න යන්න ආවර්තයක් දිගේ හා කාණ්ඩයක් දිගේ පළමුවන අයනීකරණ ශක්තිය විචලනය වේ. හරි. විදුලි ඍණතාව තැනට යන්න. ඒක ලියලා කියලා දෙන්නම්. යන විදුලි ඍණතාව තැනින් ලියන්න. මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසන්නිජව බැඳී මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසන්නිජව බැඳී ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් අවශ්‍ය ක්‍රියාවලියයි අවශ්‍ය ශක්තියයි කියලා දාන්න අවශ්‍ය ශක්තිය. හරි. ඔන්න විද්‍යුත් ඍණතාවය දැන් ඔය chart එක අදලා දිනවනේ. ඕකේ නම් අවුලක් නැහැ. අපි කියන්නේ මෙහෙමයි කතාව. විද්‍යුත් ඍණතාව කතා ගත්තාම හවුලේ
දෙනවා අන්න මෙහෙම කතාව තියෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන එක්කෙනෙක්ට අඩු එක්කෙනෙක්ට එකක් දෙනවා. නේද? අන්න ඒ කතාවෙන් තමයි පටන් ගන්නේ. බලන්න. ඔන්න මං ආවර්තා වගුව අඳිනවා. බෝරෝන්, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියාන්. හරිද? ලස්සන මේ වගේ ආවර්තා වගුවක් තප්පරෙන් අඳින්න ටක් ගාලා. මල්ලික කාලෙන්
එතින් ඉවරයිනේ ඔන්න වැඩේ පටන් ගන්නවා එහෙනම් බලන්න. හොඳට වෙන වැඩ කරන්න එපා කිසිම දෙයක්. මේ විද්‍යුත් ඍණතා අගයන් එන විදිය මේක එතකොට මගෙන් ඇහුවොත් කවුරු හරි පාඩම් කරන්න ඕනද කියලා පාඩම් කරන්න ඕනේ නැහැ. චුට්ටක් මතක තියාගෙන ඉන්න ඕන අයිඩියා එක. මේ අගයන් විද්‍යුත් ඍණතා අගයන් මනින මේ පරිමාණයට මේ අගයන් තියෙන පරිමාණයට මේ අගයන් කාගේද කියලා ඇහුවොත් අපි යාට කියනවා පෝලින් පරිමාණය කියලා. මොන පරිමාණයද? පෝලින් පරිමාණය. හරිද? පෝලින් පරිමාණය කියලා තමයි කියන්නේ. ඔන්න බලන්න හයිඩ්‍රජන් වලින් 2.1. ඊට පස්සේ ලිතියම් වල 0.5 ඉඳන් 0.5 එයා එයාව යන්නේ එකේ ඉඳන් 1.0 1.5 පේනව නේද? 2 1.5 3 3.5 4 මේවට විදුලි ඍණතා නැහැ. මොකද මෙයාලා මොනවද ස්ථායි වෙලා. ඒක නිසා මෙයාලට විදුලි ඍණතාවයන් තියෙනවද? එයාලා විදුලි ඍණතාවයන් වලට එන්නේ නැහැ. මෙන්න මේ පැත්තේ බලන්න. 1 1.5 2 2.5 3 3.5 4 රටාවක් තියෙනවානේ 0.5න් 5ට වැඩි වෙලා. මේ කතාවට අපි කියන මොකද්ද? අනත් විද්‍යුත් ඍණතාවේ අගයන් වෙනස් වෙන විදිය. තේරුණාද? ඔන්න ඊට පස්සේ යනවා අපි සෝඩියම් එක. සෝඩියම් එකේ යන්නේ 0.9 1.2 1.5 1.8 1.1 1.4 1.5 මේක නම් අගයන් මෙතනට වෙනකන් දශම කීයද 3න් 3ට ආවා. හරිද? හරි. එතනට 2.5 එතනට 3. හොඳයි. මේගොල්ලෝ ඔයගොල්ලෝ අච්චුකතෙන් බලන්න මේ අගයන් තියෙන්නේ 2.5 3. හරිද? මේ ගත්තාම මෙතනට වෙනකන් දශම 3න් 3 ආවා. මෙතන දශම 4යි. මෙතන දශම 5යි. එහෙම චූටි වෙනස්කමක් විතරයි වෙන්නේ. ඒත් රටාවක් තියෙනවා. මෙතන ඉඳන් දශම 3න් 3ට එනවා. හරිද? මෙතන වෙනකන් දශම 4යි දශම 5යි. ඒ විදිහට තමයි එන්නේ. ඔන්න ඊට පස්සේ කැල්සියම් වල මට මතක විදිහට 1.9යි 1.4යි තිබුණා. ওই දෙක විතරයි එන්නේ. ටික මට මතක නැහැ. මේ තියෙන රටාවල් අස්ස. මේ රටා දෙක විතරක් යන්තම් මතක තියාගත්තා නම් ඇති. 1 1.5 2 2.5 3 3.5 4. ඒ ඔක්කොගෙම නැති වුණත් මෙන්න මෙයාව අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. ගාකට විභාගේ අහනවා. මට කියන්න මුළු ආවර්තිතා වගුවම වැළුවට පස්සේ වැඩිම අගය තියෙන්නේ කාගාව? වැඩිම අගය තියෙන්නේ ෆ්ලෝරින් ගාව. මේ තියෙන්නේ එයාගේ අගය කීයක්ද? 4ක්. අපි කියනවා අන්න එයාට විදුලි ඍණතාවයේ තියෙන අගය නැත්තම් අපි ඔකට කියනවා පෝලින් පරිමාණය. පෝලින් පරිමාණයේ අගය කීයද? 4යි. අන්න. නම් වැඩිම අගයක් තියෙන කාටද? ෆ්ලෝරින්ට. තේරුණා නේද? ලස්සනට ආවර්තිතා වගුව ඇඳපු එකේ ලස්සනට රතු පාටින් මේ අගයන් ටික මාක් කරන්න. මං කරා. ඔව් මේ ටියුටර් රුපියල් 20 කොල ගෙනල්ද?
ඉවරයිද? අක්ෂාන් මොකෝ? අක්ෂාන් දැන් වැඩ කරනවද? මේ දැන් මෙහෙමයි කතාව. හරිද? දැන් අක්ෂාන් ආවර්තාවක පුළුවන් නේ. ඒ සතිය හෝම්වර්ක් ටික කරාද? බාන්නකො මේ අපේ නෙත්මියෝ ගන්න බාන්න ස්ක්‍රීන් එකට නෙත්මි බාන්න. මාර කැපවීමක් කරලා ඉන්නේ වැඩේ නැද්ද? ඈ කරුවලේ ඉඳගෙන නැද්ද? ඈ හරිද? දැන් මෙහෙමයි දැන් ඔයාලා ඔන්ලයින් ක්ලාස් වලට යනවා ඇති පුතේ. හරිද? සිද්ධිය මේකයි. තව දැන් ඇත්තටම කිව්වොත් ඔයාලා දන්නවනේ මේ දෙසැම්බර් 8 විභාගේ පටන් ගන්නවා උඩ බැච් එකේ අයියලට. හරිද? ඒ කියන්නේ 20යි 26 ඕ ලෙවල්. එන ඔයාලා ඇවිල්ලා 20යි 27 ඕ ලෙවල් නේ. එතකොට ඔයාලා දන්නවා 20යි 26 ඕ ලෙවල් වලට තව දවස් 256 240 ගණනයි තියෙන්නේ. මාස 7යි. ඔයාලට මාස 12යි ඔක්කොම ඔයාලා මාස 19යි තියෙන්නේ. හරිද? ඉතින් ඕක තමයි කතාව. ඉතින් ඔයාලා මෙතන කොච්චර දැන් මම හෝම්වර්ක් බලන දවසක් ගානේ ගත්තාම අන්න ඔයාලා වැඩ කරලා නැහැ සමහර වෙලාවට වැඩ කරපු අය ඉන්නව නැති අය ඉන්නවා. ඔයාලට ඔයාලා දන්නේ ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ තියෙන හීන සමහර වෙලාවට පුතේ රස දෙයක්වත් කාලා නැතුව ඇති. මොකද්ද? රස දෙයක්වත් කාලා නැතුව ඇති. අනේ අපේ කාට උගන්වන්න ඕන නොකා නොබී හරි උගන්වන්න ඕන කියන මතෙන් ඇති. සමහර වෙලාවට තාත්තා අම්මට ගෙනත් දීලා නැතුව ඇති රස කෑමක්වත් හේතුව උන් ඉගෙන ගත්තාම අපිට ගෙනත් දෙයි. එහෙම කියන මතෙන් හරි ගෙනත් දීලා ඇති. හරිද? කියන්නේ එහෙම කතාව. හරිද? ඒක නිසා මම ඕගලන්ට කියන්නේ කියන්නේ ගෙදර අම්මා තාත්තා සමහර වෙලාවට රසම දේ දෙන්නේ ඔයාටනේ. හරිද? ඒ වගේම තමයි අර අපි කියන්නේ ඔයාලට තාත්තම්ම සෑහෙන කැපකිරීමක් කරලා තමයි ඔන්ලයින් ක්ලාස් එක විතර නෙමෙයි ෆිසිකල් ක්ලාස් හැම එකටම යවන්නේ. ඉතින් ඒ අවදි අවුට්පුට් එක ගන්න. මොකද මේ මිනිස්සු සෑහෙන කැපකිරීමක් කරලා මෙතනට එන. ඒගොල්ලෝ ආපස්සට ඔයාලගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? හැබැයි ඔයාලා කරන්න ඕන ඔයාලගේ ජොබ් එක හරියට කරන එක. හරිද? ඔයාලට තියෙනවා වක්කීමක් ක්ලාස් එකට ආවට පස්සේ හෝම්වර්ක් ටික කරන එක, පේපර්ස් ටික කරන එක පාඩම ඉවරනාට පස්සේ. මේ වැඩ ටික ඔක්කොම ඉවරට තියෙන්නේ. ඉතින් එතනින් එහාට වැඩේ ඔයා කරගන්නවා. එතන නැතුව මේ සමහර වෙලාවට පුතේ මෙතන ඉන්න පුළුවන්. මෙතන අම්මා තාත්තා ඩොක්ටර්ස්ලා වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ට්‍රිවිල් රස්සාව කරන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ තාත්තා හයර් එකක් තුලා ඇවිල්ලා වැඩ ටික කරලා එහෙම කරලා ඔයාට ක්ලාස් ෆීස් ගෙවනවා වෙන්න පුළුවන්. දැනට ඉන්න ගෙදරත් කුලී ගෙදරක් වෙන්න පුළුවන්. හරිද? ඔයාලට තාත්තට සල්ලි දිනව වෙන්න පුළුවන්. ඒ හැමදේම තිබ්බත් පුතේ මම ඔයාට කියන්නේ ඔයාගේ ගමන තීරණය වෙන්නේ ඔයාට විතරයි. සමහරවිට ඔයාගේ තාත්තට සල්ලි තියනවා කියලා ආහිතන්න පුළුවන් අපේ තාත්තට සල්ලි දිනවනේ. නිසා අවුලක් නෑ. ඔයාගේ ගමන තීරණය වෙන්නේ ඔයා. හරිද? ඔයා ඉගෙන ගත්තොත් තමයි ඔයාගේ ගෙදර දේවල් ටික හරි ඉතුරු වෙන්නේ. ඔයා ඉගෙන ගත්තේ නැත්නම් සියලුම දේවල් ඉවරයි. ඒ නිසා මම මේ අපේ දරුවන්ට විශේෂයෙන්ම කියන්නේ ඔයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි. අවුරුදු 15ක ඉන්න හැමදේම තේරෙන දරුවෙක්. ඒ නිසා වැඩ ටික හරියට කරන්න. මොකද අම්මලා තාත්තලා සෑහෙන කැපකිරීමක් කරලා තමයි පන්තිරේ එන්නේ. ඒ කරපු එකේ අවුට්පුට් එක ගන්න පුතා. හරිද? ආයි වැල් බයිලා ගහන්න ඕනේ නැහැ. මේ ඉන්න වයස දේවල් අම්මලා තාත්තලා ඔයාලා පොඩි කියලා හිතුවට අපි දන්නවනේ ඔයාලගේ භාෂාව. ඔයාලගේ පන්තියට ඔයාලගේ ඉන්න රිද්ම් එක අපි දන්නවා. අපි ඔයාලා තේරුම් අරන් තමයි මේ උගන්වන වැඩේට ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඔයාලගේ වයසේ කොහොමද බහ තෝරනද? ඊට පස්සේ ගත්තට පස්සේ ෆෝන් එකේ ප්‍රයාස්ද, මැසේජ් කරන්නද, ටික්ටොක් බලන්නද, ටික්ටොක් කරන්නද? හරිද? ඊපස්සේ කෝල් එක ගත්තාම වෙනම ඇහෙන්න පරාසයක් තියෙනවා. ඉතින් මේ දෙමාපියෝ ඔය අතරේ මෙච්චර මේ ප්‍රශ්න ජීවන අරගලේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි කරන්න මොනවද? ඔයාලට පුළුවන් තරම් උගන්වලා ඔයාලා හොඳ තැනක ඉන්නවා බලාපොරොත්තු වෙන්න. කවදාවත් එයාලා ඔයාලගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ තමයි පළවෙනි දේ. නිසා වැඩ ටික හරියට කරන්න අපි දකින්නේ ගුරුවරු සහ දෙමාපියෝ අපි හැමෝම දකින්නේ ඔයාලා හොඳ තැන්වල ඉන්නවා දකින්න. අර මම ගිය කැම්පස් එකෙත් ගහලා දින මොකද? අප මිනිසුන් තැනියොත්තේ අප සමග යාමට නොව අපව පසුකර යාමටයි. ඔයා මගේ ටියුට්ටල පිටිපස්ස දැකලා තියෙනවා නම් අන්න මගේ ටියුට්ටල පිටිපස්ස තියෙනවා මොකද? අප මිනිසුන් තැනියොත්තේ අප සමග යාමට නොව අපව පසුකර යාමටයි. අලුත් ටියුට් එකේ ඉඳන් එනවා ඒක. හරිද? එතකොට එහෙම හදලා තියෙන්නේ මොකටද? අපි ඇත්තටම වැඩ කරන්නේ ඔයාලා අපිට වඩා තැන්වල ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාගේ අම්මා තාත්තා ඔයාට උගන්වන්නේ ඇයි? ඔයා
එයාලට වඩා හොඳ තැන්වල ඉඳී කියලා. සමහර වෙලාවට මම මගේ අම්මා තාත්තා එක්ක කතාව කියලා තියෙනවානේ. හරිද? අම්මා තාත්තා ගත්තාම අපේ අම්මා තාත්තලාට අකුරු ලියන්න බෑ. අපේ තාත්තා 8 වසරට විතරයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ. හරිද? හැබැයි අපිට කියනවා පුතේ ඔයාලටත් මං කියන්නේ ඒකයි. ඒක නිසා වැඩ කරන්න ඔයාලා මං ආසයි ඔයාලව දකින්න මොන විදිහටද අපිට වඩා තැන්වල ඔයාලා ඉන්නවා දකින්න. පළමුවත් දෙවනුවත් තෙවනුවත් වැඩ කළ යුතුමයි. වැඩේ තේරුණාද? තේරුණාද නැද්ද? හරි. යන් අපි වැඩේට. හරිනේ? මේ රටාවල ඇන්දනේ. පිදුත්‍රිණතාවයේ බලන්න දෙයක් නැහැ. පිදුත්‍රිණතාවයේ වැඩිම එක්කෙනා කවුද? අන්න ෆ්ලෝරින් ඉන්නවා. එයාගේ අගේ කියන ෆ්ලෝරින් පරිමාණය 4යි. අපි විස්තරය ලියමු. කාටට ඉස්සරහින් ලියන විස්තරේ විද්‍යුත් ඍණතාවය වැඩි මාගයක් ගන්නේ විදුලි ඍණතාවයේ වැඩි මාගයක් ගන්නේ විදුලි ඍණතාවයේ වැඩි මාගයක් ගන්නේ ක්ලෝරින් වලය අතු පාටින් පුතේ F අකුර දාලා හොඳ ක්ලෝරින් වල ඊට පස්සේ තරුවකින් දාලා ලියන්න කළු පාට පැනල් ලියන්න සහසන්නජ බන්ධනය වලින් බැඳී ඇති නිසා ආවර්තයක් දිගේ ක්‍රමක්‍රමයෙන් විද්‍යුත් ඍණතාව වැඩි වේ. හරි. විද්‍යුත් ඍණතාව වැඩි වේ. පිටු අංක 31 යට ලියන්න ඊට පස්සේ පිටු අංක 31 යටින් රතු පාටින් තරුවක් දාලා කළු පාට පැනල් ලියන්න ආවර්තිතා වගුවේ ලෝහ කමාල් දාලා ලියන්න පුතේ ලෝහ අලෝහ අලෝහ ලෝහාලෝහ අලෝහ ලෝහාලෝහ ලෙස මූල ද්‍රව්‍ය පවතී. යන්න ඊට පස්සේ පිටු අංක 33 අපි ඔන්න මූල ද්‍රව්‍ය ටික එක එක ලෝහ අලෝහ ටික අපි නෝට්බුක් එකට යන්න ටක් කරලා අය ආවර්තව ගොකනිනෝ ටක් කරලා හයිඩ්‍රජන් ටක් කරලා අඳින්න
පාර කීයකද ග්‍රවුන්ඩ් වැඩේට ආවද ඉවරයිද චුට්ටක් බලමු වැඩේ. ඔන්න එහෙනම් මම ලස්සන පාට පෑන් ටිකක් ගන්න පාට කරන්න හදා. හරි. එහෙම පාට කරා නම් හරි. මුලින්ම ඔන්න මම මෙයාව මේ රතු පාටින් පාට කරපු මේ සෙට් එකට කියනවා අපි මොනවද? මම කියන්නේ නිෂ්ක්‍රීය වායු නැත්තම් කියනවා නිෂ්ක්‍රීය වායු නැත්තම් කියනවා උච්ච වායු. very good. මෙන්න මේ සෙට් එකට කියනවා අලෝහ. එතකොට තව එක්කෙනෙක් අලෝහ විදිහට පාට කරලානේ. හයිඩ්‍රජන් උත් එයත් අලෝහ තමයි. එයත් අලෝහ. එයත් අලෝහ මෙයත් අලෝහ. හරිනේ? හා. ඊට පස්සේ කතාව බලන්න. මම රෝස පාටින් පාට කරනවා. මම රෝස පාටින් පාට කරනවා. පොද ලෝහ ටික. මේ පාට කරපු නැති දෙන්නව මම මාක් කරනවා කවුද? එයාලා ලෝහා ලෝහ. ලෝහා ලෝහ.
නේද ලස්සනට පාඩ කරලා මාක් කරා. ඉවරයිද අක්ෂාන්? හරිද ඉවරයිද? හරි යන් කතාවට අක්ෂාන් ඉවරයි. හොඳයි. යන් කතාව ලියමු. අපි මුලින්ම මැග්නීසියම් එක ලියමු. රතු පාටින් ලියන්න මැග්නීසියම් එක ගාවින් Mg Mg යන්න මැග්නීසියම් නේද මුලින් තියෙන්නේ? නෑනේ මොනවද තියෙන්නේ පුතේ මුලින්? ලෝහ ලෝහ තැනින් ලියන්න. ලෝහ තැනින් තරුවක් දාලා ලියන්න.
ආවර්තිතා වගේ මූලද්‍රව්‍ය අතරින් 80%ක ප්‍රමාණයක් 80% ප්‍රමාණයක් ලෝහ මූලද්‍රව්‍ය වේ. හරි. හරි. ඔන්න ලෝහවල ගුණ 7 පන්තිති ගණන් තියෙනවා. මොනවද? ලෝහවල ගුණ කිව්වහම 7 පන්තිති ගණන් තියෙන්නේ ඕගොල්ලෝ. ලයිට් එක අපි නිකන් අර කියන ඔයාගේ ඇලුමිනියම් බොටල් එක තිබ්බා සූර්යාලෝකය වැටුණාට පස්සේ දිලිසෙනවා. අපි දිලිසෙන ගුණයට මොකක් කියලාද කියන්නේ? දිස්නයක් තිබීම. අන්න මොන දිස්නයක්ද? ලෝහක දිස්නයක් තිබීම. ඔන්න ලියන්න ලෝහක දිස්නයක් තිබීම. භෞතික ගුණ පැත්තෙන්. භෞතිකයි කියන්නේ දැන් ඔන්න අපි කියමු අක්ෂාන් කියන පිටින් බලලා. අක්ෂාන් හොඳ මේ යාළුවට බලලා කියන අම්මෝ. මෙයා නම් මේ හරි අහිංසක වගේ පොරක්. හරිද? පිටින් බලලා කියන්නේ. ඊට පස්සේ අන්න ළඟින් ආශ්‍රය කරාට පස්සේ තමයි දන්නේ යකෝ මූ යකෙක්නේ. නේද? අන්න ඊට පස්සේ තමයි දන්නේ යකෙක්නේ කියලා. තේරුණානේ? ඔයාලට ඔයාලගේ හොඳම යාළුවෝ අඳුර ගන්න මුල්ම අවස්ථාව අපි කියන්නේ පිටින් බලනවා. මෙයා hina වෙලා ඉන්න හොඳ ළමයෙක් වගේ. හැබැයි බැලුවට පස්සේ තමයි දන්නේ ටික දවසක් ගියාට පස්සේ යකෙක්නේ. තේරුණානේ? යා. දැන් භෞතික ගුණ පැත්තෙන් භෞතික ගුණ කියන්නේ අපි පිටින් බලලා එහෙම කරන දේවල් නේ. භෞතික ගුණ ගාවිල් ලියන්න. ලෝහක දිස්නයක් ඇත පළවෙනි කොටුවේ ලෝහක දිස්නයක් ඇත දෙවෙනි කොටුවේ ලියන්න ලෝහක දිස්නයක් ඇත දෙක තාප සන්නායකතාවය පවතී තාප සන්නායකතාවය පවතී තාප සන්නායකතාවය පවතී ඊට ලියන්න ඊට ලියන්න තාප සන්නායකතාවය පවතී තුන ආහන්නේතාවය පවතී ආහන්නේතාවය පවතී මොකද පුතේ ආහන්නේතාවය කියන්නේත් මේ අර මේ තැලූ විට යකඩ අර මේ තැලුව විට තැලෙන එකට තැලුවහම තැලෙන එකට අක්ෂාන් කියන බලන්න තන්නේතාවය කියන්නේ මොකද කියලා මේ හතේ වනේ යන්නේ තන්නේතාවය ආහන්නේතාවය තන්නේතාවය එන්න බලන්න තුන් මේ හතේ පොත අරන් බලන්න වෙනවා මල්ලි කෙනෙක්ගෙන් හරි නම් කෙනෙක්ගෙන් හරි පොඩි ළමයෙක්ගේ තන්නේතාවය කියන්නේ කම්බියක් වගේ අදින්න පුළුවන් කියන එක ආලිය ඒවා දැන් මේ පන්තිද කියලා දෙන්නේ නැහැ මම මතක් කරේ ඔයගොල්ලෝ දන්නවද බලන්න හරි තාපසන්නායකතාවයක් පවතී ඊට පස්සේ කියන්න ආහන්නේතාවයක් හා අන්‍යතාවයක් පවතී
අහන්නතාවයක් හා අන්‍යතාවයක් පවතී. ඊට පස්සේ රසායනික ගුණයකින් ලියන්න. ලෝහ ඔක්සිජන් සමග ක්‍රියාකොට ලෝහ ඔක්සිජන් සමග ක්‍රියාකොට සමග ක්‍රියාකොට ක්‍රියාකොට ලෝහ ඔක්සයිඩ් සාදයි. ලෝහ ඔක්සිජන් සමග ක්‍රියාකොට ලෝහ ඔක්සයිඩ් සාදයි. දැන් මේ ඔක්කොම බලන්න පුතේ. මේ ඔක්කොම ලෝහ ලිතියම් බෙරිලියම් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් පොටෑසියම් කැල්සියම් මේ ඔක්කොගෙම තියෙන්නේ මේ ධන අයන. දැන් අපි කියනවා පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල තියෙන ප්ලස්, දෙවෙනි කාණ්ඩයේ 2 ප්ලස්, 3 ප්ලස්, 4 ප්ලස්, මේක 3 මයිනස්, මේක 2 මයිනස් මයිනස් 0. මේ ඔක්කොගෙම තියෙන්නේ මොනවද අයන? ධන අයන. අපි මේ ධන අයන වලට නමක් කියනවා කැටායන කියලා. මොනවද මේ ධන අයන වලට කියන නම? දැන් අපි කිව්වනේ මැක්ස්වල දෙකට මැක්ස්වල සයදාන්න මෙහෙම. හැබැයි අපි සයන්ස් වල මේ දෙකේ ඉලක්කමට පස්සෙන් තමයි ධන ලකුණ. ඊයන් ඊට පස්සේ දෙවෙනි එක ලෝහ ධන ලෝහ ධනායන හෙවත් කැටායන සාදයි. ලෝහ ධනායන හෙවත් කැටායන සාදයි. ඊට පස්සේ ලියන්න. බස් තුන්වෙනි තරුව ලෝහ තනුක අම්ල සමග ක්‍රියා කරයි.